උපාධිධාරීන් රජයේ ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අදාළ කරන ගැසට් පත්‍රය මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න. ඔබ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරලා තියෙනවා නම් ඉතින් ඔබට තමයි මේ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. ඉතින් 2026 වර්ෂයට අදාළව මේ ඉල්ලුම් පත්‍ර යොමු කරන්න ඔබට අවශ්‍ය කරනවා. ඉතින් මේ සඳහා ඔන්ලයින් සිස්ටම් එකක් හරහා තමයි විභාග දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් සිස්ටම් එක හරහා සම්පූර්ණයෙන්ම ඔබට විභාගය සඳහා ගුරු විභාගය සඳහා ඉල්ලුම්පත් ඔබ යොමු කරන්න අවශ්‍ය කරනවා ගුරු සේවයට ඇතුල් වීම සඳහා. ඉතින් ඒ සඳහා ඔබ ප්‍රවේශ වෙන්න ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ donets.lk කියන මේ වෙබ්සයිට් එකට ඔබ පිවිසෙන්න අවශ්‍ය කරනවා. ඉතින් ඔබ පිවිසුනාට පස්සේ ඔබට පුළුවන් මේ වෙබ්සයිට් එකේ පහළට ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් වෙනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් මෙන්න මෙතන EB exams කියලා මෙතන තියෙනවා. ඉතින් මේ ලින්ක් එකකින් තමයි ඔබ ප්‍රවේශ වෙන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් පරිගණකයකින් වගේම ස්මාර්ට් ෆෝන් එකකිනුත් මේ වැඩේ ඔබට කරන්න පුළුවන්. ඉතින් කම්පියුටර් එකකින් එහෙම නැත්නම් පරිගණකයකින් ටැබ් එකකින් කරනවා නම් ඔබට පහසුයි ස්ක්‍රීන් එක ලොකු නිසා. ඒ නිසා ඔබට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකකිනුත් ඔබට ඩෙස්ක්ටොප් මෝඩ් එක දාගෙන ඔබට මේ දේ කරන්න පුළුවන්. ඔන්ලයින් ඇප්ලිකේෂන් EB exams කියලා මෙන්න මේ ලින්ක් එක ඔබ ක්ලික් කරන්න අවශ්‍ය කරනවා. මේ ලින්ක් එක ඔබ ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔබට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතන apply for exams කියන මෙන්න මේ ඔප්ෂන් එක ඔයා ක්ලික් කරන්න අවශ්‍ය කරනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මෙතනට ගියාට පස්සේ මේ පළවෙනියටම තියෙනවා ඒ අදාළ විස්තරය. ඉතින් ගැසට් පත්‍රය ඔබට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. ඉන්ස්ට්‍රක්ෂන් මෙතනින් ඔබ මේ බටන් එක ක්ලික් කරොත් ඔබට පුළුවන් මේට අදාළ කරන උපදෙස් පත්‍රිකාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔබ මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න කලින් එය හොඳින් ෆලෝ කරන්න. ඉතින් මෙතන අදාළ විස්තර ටික දාලා තියෙනවා. 2700ක එක්සෑම් ෆී එකක් ඔබෙන් අය කරනවා. ඉතින් ක්ලෝසින් ඩේට් එක තියෙනවා 2026 පෙබරවාරි 19 වෙනිදා රාත්‍රී 9 දක්වා තියෙනවා. ඉතින් පටන් ගන්නේ පෙබරවාරි 5 වෙනිදා. ඉතින් මම ඔබට පෙන්වන්නම් මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික තියෙනවා. ඉතින් ඔබට ඩවුන්ලෝඩ් කරලා මේ ටික ෆලෝ කරන්න. ඉතින් මෙතන විශේෂ කරලා දීලා තියෙන ටිකක් විතරක් ඔබට මම මෙතනින් දැනුම් දෙන්නම්. ඉතින් මෙතනින් කියනවා 2023 මේ ගුරු සේවයට බඳවා ගන්නේ 2023ට අදාළව තමයි මෙතනින් බඳවා ගන්නේ. ගැසට් පත්‍රයට අනුව 2023යි 2යි 10 වෙනි දිනට ප්‍රථම මාර්ගගත ක්‍රමයේ යටතේ අයදුම් කර ඇති අයෙකු නම් ඔබ විසින් එම අවස්ථාවේ යොමු කරන ලද අයදුම් පත්‍ර මෙම ගැසට් නිවේදනයේ ප්‍රකාරව යොමු කරන ලද අයදුම් පත්‍රය සලකා කටයුතු කරන බැවින් නැවත අයදුම් කිරීමක් අවශ්‍ය නැහැ. ඔය කියන්නේ ඔබ ඔන්ලයින් ක්‍රමයට 2023 2යි 10 වෙනි දිනට පෙර අයදුම් කරලා තියෙනවා නම් ඔබ නැවත අයදුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ විභාගය සඳහා ගුරු විභාගය සඳහා මුහුණ දීලා ගුරු සේවයට ඇතුල් වීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විස්තරය ඔබට මෙතනින් කියලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් මෙතන ගොඩක් තියෙනවා. මම වීඩියෝ එක දිග වෙන නිසා මේවා එකක්වත් විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් මේවා ෆලෝ කරන්න. ෆලෝ කරලා ඔබට අවශ්‍ය උපදෙස් අවබෝධ කරගන්න මෙතනින් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කියලා. ඉතින් මෙතනින් ඔබට පුළුවන් මේ ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මෙතනට අරන් එනවා. ඉතින් ආවට පස්සේ ඔයාලට මෙතනින් ලබා දෙන්න ඕනේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඒ වගේම වැඩ කරන ඔබේ මොබයිල් නම්බර් එකක් ලබා දෙන්න. මොකද ඒකට හේතුව ඔබට OTP කෝඩ් එකක් එනවා. ඒ වගේම තමයි ඔබ ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යයෙන් මෙතනට ලබා දෙන්න ඕනේ. ලබා දීලා ඔයා මෙතන මේ ඇග්‍රී බටන් එක මෙතන ටික් එකක් දාලා ඔයාට පුළුවන් මෙතනට ටික් එකක් දාන්න ඕන. ඔබ රොබෝ කෙනෙක් නොවන බව මේ සිස්ටම් එකට හඳුන්වලා දෙන්න ඕන නිසා මෙතන ටික් එකක් දාලා ඔබට පුළුවන් next බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට එන OTP කෝඩ් එකක් මෙතනට. ඉතින් මේ OTP කෝඩ් එක ඔබ මෙතනින් ඇතුළත් කරන්න අවශ්‍ය කරනවා. ඉලක්කම් 4ක OTP එකක් තමයි ඔබට මෙතනට එන්නේ. මට ආව 7932. ඉතින් මම මෙතන මේ OTP එක ඇතුළත් කරලා මෙතනින් සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ ඔයාට ඔයාගේ ඇප්ලිකේෂන් එක මෙතනින් පෙන්නනවා. ඉතින් ඔබට තියෙන්නේ මෙතනින් අදාළ කරන ඇප්ලිකේෂන් එක ඔබ ෆිල් කරන්න මෙතනින් අවශ්‍ය කරනවා. ඉතින් ඔබට පුළුවන් මෙතනින් ඔබේ මීඩියම් එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔබ මෙතන විභාගයට මුහුණ දෙන දිස්ත්‍රික්කය මෙතනින් අහනවා. ඉතින් ඔයාට පහසු දිස්ත්‍රික්කයක් මෙතනින් ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට අදාළ දිස්ත්‍රික්කය අහනවා. ඉතින් දෙවෙනියට අදාළ දිස්ත්‍රික්කෙත් ඔබට මෙතනින් ඇතුල් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් ලබා දෙන්න ඕනේ මොකද්ද ඔයාගේ මේ අපොයින්ට්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් ජාතික පාසලක්ද එහෙම නැත්නම් පළාත් පාසලක්ද එහෙම නැත්නම්
both national and provincial කී ස්කූල් දිගට මේ ඔප්ෂන් එකෙන් ඔයාලට කැමති එකක් ඔයා මෙතනින් ඇතුළත් කරන්න අවශ්‍ය කරනවා. ඔබට පුළුවන් මෙතනට ඇවිල්ලා කැටගරි දෙකක් යටතේ ඔබට පුළුවන් මෙතනින් ඒ කියන්නේ O level සහ A level. ඉතින් මෙතන පළවෙනියටම තියෙනවා A level යටතේ ඔබට සබ්ජෙක්ට් දෙකක් ඉල්ලුම් කරන්න පුළුවන්. පාසලක ඔබට උගන්වන්න අවශ්‍ය නම් A level යටතේ දෙකක්, ඒ වගේම O level යටතේ දෙකක් මෙතනින් ඔබට පුළුවන් ඉල්ලුම් කිරීමේ හැකියාව මෙතනින් තියෙනවා. ඉතින් ඔබ සිලෙක්ට් කරන්න එතනින් අවශ්‍ය කරනවා. ඉතින් අවශ්‍ය කරලා මෙතනින් තියෙන ඔබේ පර්සනල් ඉන්ෆෝමේෂන් ටික මෙතනින් ඔබ ඇතුළත් කරන්න අවශ්‍ය කරනවා මේ හරියෙන්. ඔබ මෙතනින් සම්පූර්ණ නම, ඒ වගේම මුලකුරු සමග නම, ලිපිනය ඇතුළත් කළ ඉවරලා ඔයාලට පුළුවන් මෙතනින් දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න පුළුවන්. මෙතනින් ඔබට කියනවා ඔබ ඉල්ලුම් කරන පළාතේ එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේ වේකන්ට් එකක් නැති වුණොත් ඔයාලට වෙන පළාතක කැමතියි කියලා මෙතනින් ඔයා ලබා දෙන්න ඕනේ. තව දිස්ත්‍රික්කයක් සිලෙක්ට් කරන්න ඔයාලට පුළුවන්. නැත්නම් පළාතක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් මෙතනින් ඔබේ ජෙන්ඩර් එක දාන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මෙතනින් මොබයිල් ෆෝන් එකක් දාන්න වැඩ කරන. ඉතින් මෙතෙන්ට ඔබට තව ස්ථාවර දුරකථනයක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක මෙතනින් දාන්න. මෙතනින් ඔබ දාන්න ඔබ මැරි කරලා ඉන්නවා නම් සිංගල් හරි මැරිඩ් හරි මොකක් හරි මෙතනින් ඔයාලට අදාළ එක දාන්න. ඒ වගේම මෙතනින් ඔබගේ උපන්දිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා දාන්න ඕනේ 2023 2/10ට වයස තමයි මෙතනින් ඔබ දාන්න අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ ක්වොලිෆිකේෂන් ටික මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ජෙනරල් O level ක්වොලිෆිකේෂන් මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඉන්ඩෙක්ස් නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. මේ විදිහට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ A level ඇතුළත් කරන්න ඔබට අවශ්‍ය කරනවා. A level ක්වොලිෆිකේෂන් ටික year එක, ඒ වගේම ඉන්ඩෙක්ස් නම්බර් එක. ඊට පස්සේ result ඔයාලට මෙතනින් ඇතුළත් කරන්න, මෙතනින් ඇඩ් කරලා result ඇතුළත් කරන්න මේ විදිහට පුළුවන්. මේ විදිහට ඔයාලට ඇඩ් කරන්න තියෙන්නේ මෙතනින්. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ high qualifications, higher education qualification. ඉතින් මෙතනින් ඔයාගේ degree එක ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ යුනිවර්සිටි එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුළත් කරන්න පුළුවන්. මෙතනින් නිකුත් කරපු දිනය, ඒ වගේ ඩිග්‍රී එක නිකුත් කරපු දිනය, මෙතනින් සබ්ජෙක්ට් අර කලින් වගේම මෙතනින් ඇඩ් කරන්න ඔබට පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාගේ මීඩියම් එක මොකක්ද කියලා ඇතුළත් කරන්න පුළුවන්. මේ විදිහට ඇඩ් කරන්න අවශ්‍ය කරනවා. ඔබ මේ විදිහට මේ විස්තර ටික සම්පූර්ණ කරලා අවසන් වුණාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් මේ පැත්ත මෙතන ටික් ටිකක් වැටිලා තියෙනවා. ඉතින් ඔබ සම්පූර්ණයි නම් තමයි මෙතන ටික් එකක් වැටෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරන්න අවශ්‍ය කරනවා. ඊට පස්සේ මෙතනින් ඔබට පුළුවන් සේව් කරන්න පුළුවන්. ඒ වගේම submit this application කියන එක ඔයා මෙතනින් ක්ලික් කරන්න අවශ්‍ය කරනවා. ඊට පස්සේ submit කරාට පස්සේ ඔබට පේනවා මෙතනින් ඔබ දීපු විස්තර ටික සම්පූර්ණයෙන්ම මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ටික් එකක් දාලා මෙතන ටික් එකක් දැම්මට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් පේමන්ට් කරන්න අවශ්‍ය කරන ඩීටේල්ස් මෙතනින් ලබා දෙන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලට දකින්න පුළුවන් පේමන්ට් එක කොච්චරද අපි කරන්නේ කියන දේ මෙතනින් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ බටන් එක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් බෑක් යන්නත් පුළුවන්. වැරද්දක් වෙලා තියෙනවා නම් බලන්න. බෑක් යන්නත් පුළුවන්. 2700ක් අපි ගෙවන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට ටික් කරන්න අවශ්‍ය කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඕනේ නම් ඔයාගේ කාඩ් එකක් යූස් කරලා මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ කාඩ් එක මොකක්ද කියලා මෙතනින් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඉවර වෙලා ඒ වගේ මෙතනින් BOC app එක තියෙනවා නම් ඔයාලට BOC app එක හරහා පේමන්ට් කරන්නත් මෙතනින් ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට කැමති එකක් ඔයා යූස් කරලා මෙතනින් පුළුවන් පේමන්ට් කරන්න අවශ්‍ය කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ කෝඩ් එකක් එනවා. ඔබ ලංකා බැංකුව හරහා පේමන්ට් කරනවා නම් මේ මැසේජ් එක ඔබ මේක පෙන්වන්න වෙනවා බැංකුවට ගිහින්. ඊට පස්සේ ඔබට මෙතනින් ඉදිරියට අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි අර ඔන්ලයින් ලංකා බැංකුවේ ඇප් එක හරහා ඔයා ගෙවනවා නම් ඔයා එතනින් මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක ඇඩ් කරලා තමයි ඔබ පේ කරන්න ඕනේ. එතන තියෙනවා රීනේම් එකක් දෙන්න කියලා තියෙනවා, නික්නේම් එකක් දෙන්න කියලා තියෙනවා. අන්න එතෙන්දී ඔබට පුළුවන් මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක ලබා දෙන්න ඔබට පුළුවන්. ඊට පස්සේ ඔබට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනට ගිහින්. ඉතින් මෙතන ඔබට පුළුවන් එඩිට් කරපු එක සබ්මිට් කරන්න පුළුවන්. නැවත
ඔයාට එඩිට් කරන්න අවශ්‍ය නම් මෙතනට ගිහලා එඩිට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි continue after payment. ඒ කියන්නේ payment කරලා අවසන් වුණාට පස්සේ ඔබ මෙන්න මෙතනට තමයි යන්න අවශ්‍ය කරන්නේ. මෙතනට ගියාට පස්සේ ඔබට මෙතනින් reference number එක ඇතුළත් කරන්න පුළුවන් payment කරලා ඉවර වෙලා ඔබට ලබා දෙන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න. ඉතින් එඩිට් කරන තැනටත් ඔබට ගිහලා බලන්න පුළුවන් මෙතනින්. ඔයාලට නැවත එඩිට් කරන්න අවශ්‍ය නම් මේ එඩිට් බටන් එක ක්ලික් කරලා ඔයාලට එඩිට් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ අයදුම් පත්‍ර ඔන්ලයින් සිස්ටම් එක හරහා යොමු කරන්න. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් උපදෙස් පත්‍රිකාවේ ලබා දීලා තියෙන එහෙම නැත්නම් මේ ගයිඩ්ලයින් එකේ ලබා දීලා තියෙනවා. කන්ටැක්ට් කරගන්න ඕනේ නම්බර්ස් මේ ගයිඩ්ලයින් එකේ තියෙනවා. ඉතින් ඒවත් ඔබ ෆලෝ කරන්න ඔබට පුළුවන්. එහෙනම් මම හිතනවා ඔබට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔබට සුබ පතනවා මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා ගුරු විභාගයට මුහුණ දීලා ගුරු සේවයට ඇතුල් වෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ දවසක්. නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාට මේ වගේ වැදගත් වීඩියෝ ළඟටම ලබා ගන්න